ඒක හරි වටිනවා. නේ තම තමන් දන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම අද දැක්කාර කවුද ඇස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් නෙමෙයි හදාම් බලන කෙනෙක් ඉන්නවනේ. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයත් බණක් කියනවලු. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායක හාරෝ කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඔක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරේ මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන, අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේක් ආවා. කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මං අහන්නේ මේකම මදිද? වෙනදුනේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතෙනවා කියලා කියන්නේ. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එක්කහු වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ වෙනද බොණ්ඩ එක්කහු වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැඳලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්යි. හෙට්ටි පොළ වෙළඳ සංගමයට ඔච්චරද කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් ඇතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ මේ අවුරුදු 2කින් උසස් පෙළට පන්ති යවන්න තියෙන. මං හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6-7000ක් වෙන්නේ. ඔක ඉතින් මහ දෙයක්යි. බැරිකමද නොකරනකමද? මාසෙට 6000කද බොන්නේ? දවසටම බොනවනේ 6000ක විතර. වටින්නේ නැද්ද? වෙනදුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න එපා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ
2025 අතාරින්න ඕනේ නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින්න 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි කයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න වචනයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න ඔය එතන බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද වෙන්නේ කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ බැලියගේ ඔය මම මේ අම්මලාට දොස්පරොස් කියනව නෙමෙයි හොඳ ඔය මම බන තිබ්බ තැන කියන්නේ නැහැ වෙනතුනි ගැහුවා බලනකොට ගහලා තියෙන්නේ පොලිසිය සිවිල් හිටු මහත්තයෙකුට බනිනවනේ අපූර්වට බැනලා චුට්ටක් එහාට වුණාට පස්සේ මන් දිහා බලලා hina වෙනවා කවුරුත් කැමති ඇති ධර්මාසනේ බලාගෙන බණ අහන්න මේ කයේ වචනේ සංවරකම තියෙන්න ඕනේ 2026 අවුරුද්දේවත් මං කියන්නේ අර සරුදේ සරු විදිහට ගන්න නිසරුදේ නිසරු විදිහට දකින්න පුරුදු වෙන්න අපි දන්නවනේ මේක හොඳයි මේ දේ නරකයි කියලා හොඳ නරකවත් 2026 අඳුරගන්න පුරුදු වෙන්න එනිසා මම යෝජනා කරනවා මිනිස්සු තුල හොඳ නරක හදා ගන්නකොට මිනිස්සු හැසිරෙනකොට අපිට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඔය කම්පා වෙන්න 2026 අවුරුද්දේ කම්පා වෙන එක නවත්තන්න බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ජීවිතේ අකම්පිතව ජීවත් වෙන්න මේ වෙනකොට කී ගමනක් විතර අඬලා තියෙනවද මේ වෙනකොට කී ගමනක් විතර දැන් මේ මට අය වෙළඳ සංගමෙන් බණවලට කියනෙකුත් නැහැ මම මේව කියලා යන්නේ හොඳ කඩවල වැඩ කරපු කී පාරක් විතර එලවලා තියෙනවා හරියන්නේ නැත්නම් එලවනවනේ නේ එලවන්න නවතින්න කියනවා දැන් බණ අහන ගමන් කල්පනා කරන්න ඕන හොඳ ඒ කඩවල වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කේන්ති ගිහිල්ලා තියෙනවා යකු යන්නේ නැද්ද කඩවල වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කලබල වෙලා තියෙනවද දැන් 2026 එනකොට හිතන්න ඕනේ මේ මොකටද මේ කලබල වෙන්නේ කාගේ ලේ ටිකද පිච්චෙන්නේ කාටද අකුසල් පිරෙන්නේ හොඳට පුරුදු වෙන්න එකටම කලබල වෙන්නේ නැතුව ජීවත් වෙන්න